වට වූ නිහඬ ශ්‍රී ලාංකික ගම්මානයක හිරුබැස යන සැන්දෑවේ ජීවිතය ඉතා සාමකාමීව ගෙවී ගියේය. කැලෑව දෙසින් බිය සමග බැඳුණු එක්තරා අද්භූත පුරාණ ආත්මයක් අවදිවන්නට පටන් ගත්තේය. රාත්‍රිය උදාවීමත් සමගම අමුතු ශබ්ද සහ එහා මෙහා යන අඳුරු සෙවණැලි මුළු ගම්මානයම බියෙන් සලිත කළේය. එක් රැයකදී මෙම අඳුරු ආත්මය ගම්මානයේ අසලදීම දර්ශනීය විය. තම සිතේ ඇති බිය මගින් මෙම අඳුරු ආත්මයට තව තවත් ශක්තිය ලැබෙන බව ගම්වැසියන්ට අවබෝධ විය. ගම්වැසියන් සියලු දෙනා එක්ව කිසිදු බියක් නොමැතිව වනිය දෙසට මුහුණ දුන් අතර එයින් එම අඳුරු ආත්මය දුර්වල වන්නට විය. පෝෂණය වීමට බියක් නොමැති වූ තැන කළුයකා නැවතත් අන්ධකාරයේ තුලටම මැකී ගියේය. ධෛර්යය සහ සමගිය නිසා නැවත වතාවක් ගම්මානයට සාමය උදා විය.